මීට අවුරුදු 400කට කලින් පුරාණ ඊජිප්තුවේ සහෝදරයන් දෙදෙනෙක් අතරේ තරගයක් තිබුණා. ඒ තරගය තමයි පිරමීඩ දෙයක් හදන එක. මේකෙන් දිනන කෙනාට ලන්විදී මුතුමැණික් ආදී වස්තුව රජතුමාගෙන් ලැබෙනවා. ඉතින් මොකද උනේ? පළවෙනි සහෝදරයා අසූර් වැඩේ පටන් ගත්ත ගමන් ඉතාමත් මහන්සියෙන් ගල් ඇදලා තමන්ගේ පිරමීඩය හදන්න පටන් ගත්තා. මාස කිහිපයක් යද්දී එයා තමන්ගේ පිරමීඩේ යටම තට්ටුව හදලා ඉවර කරා. හැබැයි එයාගේ සහෝදරයා චූම එක ගලක්වත් තිබ්බේ නැහැ. එයා මුළු දවසම කරේ තමන්ගේ වර්ක්ෂොප් එකට වෙලා යම් කිසි දෙයක් හදන එක. අසූරයාගෙන් ඇහුවා මොකද මේ කරන්නේ? රජතුමා දැක්කොත් වාට තරගේ පරදින්න වෙයි කියලා. ඒකට චූම කිව්වේ මම මගේ පිරමීඩය හදනවා මට මගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන්න දෙන්න කියලා. අවුරුදු දෙකක් ගත වුණා. මේ වෙද්දි අසූර් ශාරීරිකව ඉතාමත් දුර්වල වෙලා හිටියේ. මොකද උඩට යන්න යන්න ගල් උස්සන එක එයාට සෑහෙන අමාරු වුණා. මෙන්න මේ වෙලාව තමයි චූම එයාගේ වැඩේ පටන් ගත්තේ. ඇත්තට මේ අවුරුදු දෙකේම චූම කරේ කිසිම අතුදව්වක් නැතුව ගල් උඩ උස්සන්න පුළුවන් විදිහේ ක්‍රේන් එකක් හදපු එක. චූම තමන්ගේ මැෂින් එකේ එළියට අරන් ඇවිල්ලා ඉතාමත් ලේසියෙන් ගල් එකකින් එක තියලා තමන්ගේ පිරමීඩය හදන්න පටන් ගත්තා. වැඩි කාලයක් ගියේ නැහැ. එයා යාගේ පිරමීඩය හදලා ඉවර කරා. හැබැයි අසූර් අධික ලෙස මහන්සියලා වැඩ කරපු නිසා අවුරුද්දකට පස්සේ මිය ගියා. අවසානයේ චූම තරගයේ දිනලා රජතුමාගෙන් බොහෝ වස්තු ලබා ගත්තා. මේ කතාව වෙන්නේ එම්.ජේ. නිමාකෝගේ The Millionaire Pastime කියන පොතේ. මේන් අපිට කියන්නේ අපි හැම වෙලාවෙම ලෙවරේජ් එක. එහෙම නැත්නම් අඩු මාංශයකින් වැඩි ප්‍රතිඵල ලබා ගන්න කොහොමද කියලා හොයාගන්න ඕනේ කියන එක.